සත්‍විස් බෝධිපාශික ධර්ම කිව්වහම හැමෝම මේක දන්නවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මාදිට්ඨියෙන් පටන් අරගෙන සත්‍ය දකිනකොට මේක දැන් අපි සම්මා බුදු දර්ශනේ නැතුව අපි කියවනේ දික්ඨිච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන තැනින්නේ. දර්ශනේ නැතුව දර්ශන සමන්නාගත නැතුව කෘත්‍ය ඥානයක් නැහැ. ඒතකොට සත්‍ය ඥානෙ නැතුව කෘත්‍ය ඥානයක් නැහැ. ඒතකොට සත්‍ය ඥානෙ තුලින් තමයි කෘත්‍ය ඥානෙ මතුවේ. ඒතකොට සත්‍ය ඥානය කියන්නේ අතර මේක හරිම සරලයි. මේ වාක්‍ය ගොඩකට පැටලෙන්න යන්නත් එපා. වචන වලට බය වෙන්න යන්නත් එපා. ගෝනි බිල්ලෝ වගේ කරගන්නත් එපා. මේක හරිම සරලයි. ඇත්තටම ඒ තේරුම හරිම සරලයි. වචන තමයි ලොකුවට බාරට පේන්නේ. නමුත් තේරුම හරිම සරලයි. අපි ගත්තොත් ඉස්සලම මේක බොහොම ඕනම කෙනෙකුට තේරෙන විදිහට කියනවා නම් ඉස්සලම ඔබ මේ ලෝකේ ඇත්ත මොකද්ද කියලා දැනගන්න. මොකද්ද මෙතන ඇත්ත? මොකද්ද මෙතන වෙන්නේ කියන්නේ. ඊට පස්සේ ඒ සත්‍ය තමයි ඔබට එදිනෙදා ජීවිතය තුළ අන්න පේට ගන්න. ඒ දැනගත්ත සත්‍ය තමයි ඔබට මතුවෙන්නේ, පේන්න ගන්න. මේක තේරුම් ගන්න ඕනේ ඇත්තට. එතකොට ඉස්ලාම් බුද්ධ දර්ශනය දකින්න කියන්නේ දුර්ලභ මනුස්සත්ව දුර්ලභ සද්ධර්ම ශ්‍රවණ. සත්‍ය ධර්මය ඔබ අහනවා. ඔබ ඒක ශ්‍රවණය කරනවා. එතකොට ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයා අසා දැනගත්ත කල්‍යාණ මිත්‍රාගේ පණිවිඩය දාන්න කියනවා. කියන්නේ සත්‍ය ඥානෙ තියෙන කෙනා. ඒක සත්‍ය කියන්නේ අත්‍තරම සත්‍ය. ඒ කියන්නේ මේ අපි දකින්න, මේ අපිට පේන, මේ අපිට ඇහෙන මේ දේවල්, මේ ආයතන වලට සකස් වෙච්ච දේවල් ඇත්තටම ඇත්ත නෙමෙයි. ඇත්තටම මෙතන අපේ මේ ආයතන වලට සකස් වෙන ඒවා අපි මේ ආයතන වල ස්වරූපයට සීමා වෙනවා. ඒතර විවිධාකාර සත්තුන්ට විවිධාකාර විදිහට මේ ආයතන සකස් වෙලා තියෙනවා. ඒතර අපිට පේන විදිහට මේ ගවයට පේනවා කියන්න බෑ. එයාට රතු පාට විතරයි පේන්නේ. ඒ වගේ අශ්වයට නිල් පාට විතරයි. ඒ වගේ එක සත්තුන්ට එක විදිහට මේ ඇස කියන ආයතනේ පව සකස් වෙලා තියෙනවා. ඒත් සමානට ඇස කියන ආයතනේ නැතුවත් වෙන ආයතන පව සකස් වෙලා තියෙනවා. ඒකට ඒ ආයතන වලට සකස් වෙන ලෝකෙ කොහොමද තියෙනවා කියලා ගත්තට එහෙම තියෙනවා කියලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒකට මේ ගොඩක් වටිනවා මෙන්න මේ හරියට මේ පිරිසිදුවට මේ මොකද්ද මෙතන මේ පැහැදිලි කරන්න මොකද්ද මෙතන වෙන්නේ කියලා මූලික තැනේ ඉඳන් හරියට යන්න ඕනේ. දැන් අත්‍තරම දැන් ඉස්සල්ලාම ඔබ දාගෙන ඉන්න පාට කණ්ණාඩි අයින් කරන්න. ඔබේ දෘෂ්ටි ඔබ අයින් කරන්න. මොකද ඔබ මෙච්චර කාලයක් තිස්සේ ඔබ අහපු ධර්මයක් තියෙනවා. මෙච්චර කාලයක් තිස්සේ ඔබ මේ සමාජය තුළ ඇසුරු කරපු දෙයක් තියෙනවා. දහමක් තියෙනවා. ඒක තුළ ඔබ භාවනා පන්ති ගිහින් ඇති. බොහෝ අය භාවනා පන්ති ගිහින් ඇති. බොහෝ අය භාවනා කළා ඇති. ඒතකොට ඒක තුළ ඔබ ඉන්න කෝණයක් තියෙනවා. ඔබ මේවා දකින්න කෝණයක් තියෙනවා. ඔබ හැම එකම දකින්නේ සමතේ කෝණේ. භාවනාව කියපු ගාම ඔබ හිතන්නේ අද්දක තියාගෙන වාඩි වෙලා මේ සමතේ වඩන එකක්. ඔබ විදර්ශනා භාවනාව සතර ඉරියව්ම තොරයි කිව්වට ඔබ ඒක නිකන් වචනයක් විතරයි කතා කරන්නේ. ඔබ සතර ඉරියව් තොරයි කියන එක නිකන් වචනයක් කරලා ආයෙ ගිහිල්ලා අරකෙම තමයි ඉන්නේ සමතේ වඩන තැන. ඔබ ගොඩක් ලට භාවනා කරනවා කියලා ඔබ කරන්නේ පරයන්කේ ඉන්නේ. ඔබ සක්මන් භාවනාවක්වත් ඔබ ඒක එච්චර ගන්නෙ නෑ. ඔබ ගන්නෙම පරයන්කේ තමයි භාවනාව කියලා. ඔබ හිතන්නේ ආනාපාන සති භාවනාවමයි භාවනාව කියලා. ඔබ හිතන්නේ හුස්ම දිහා බලන් ඉන්න එකම තමයි භාවනාව. ඔබ හිතන්නේ ඒක තුල ඔබ අර සමතේ තුල අර හුස්ම නොදැනෙන ස්වභාවයට යන ඒ පැත්ත විතරයි ඔබ කතා කරන්නේ. ඔබ දන්නවද? ඔබ හැම කෙනෙක්ම මේක තේරුම් ගන්න මේ කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාවගේ සතර අතිපට්ඨානේ ඔබ දන්නවා, අහලා තියෙනවා. එතකොට මේ කායනුපස්සනාවේ තියෙනවා මේ ආනාපාන සති භාවනාව කියන්නේ. කායනුපස්සනාවේ තියෙනවා ඉන්ද්‍රිය භාවනාව. කායනුපස්සනාවේ තියෙනවා ධාතු මනසිකාය. එතකොට මේ කායනුපස්සනාවේ තියෙනවා ඉන්ද්‍රිය භාවනාව. ඒ වගේම නවසීවති. එතකොට මේ කායනුපස්සනාව තුළ මේ සතර අතිපට්ඨානේ වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ එකකවත් ලෝකයේ ඇත්ත කරගත්ත කෙනෙකුට හම්බ වෙන්නේ නැහැ. දැන් ඔබට හම්බ වෙනවා ලෝකයේ ඇත්ත කරගත්ත භූමිය. හැබැයි නිකන්ට බාව. ඒවා ඉදවික්කවික්කු මේ ශාසනයේ බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ දේශනා කරපුවා නෙමෙයි. ඒ භාවනාව අපිට එහෙම හම්බ වෙන්නේ නැහැ. ඒක අර පස්වග තවුස කරපුවා. ආලල්කාම උද්දක රාමපුත්‍ර කරපුවා. බුදුන් වහන්සේ බුද්ධත්වයට කලින් සිද්ධාර්ථ තාපස්තුමා විදියට අභිනිෂ්ක්‍රමණය කරනකොට භාවනා කරා. ඒ භාවනාව තුළ හුස්ම නොදැනෙන සබාට ගිහිල්ලා හිටියා. ඒක නෙමෙයි බුදුන් වහන්සේ මේ බුද්ධත්වයෙන් පස්සේ උබ්බේ අංශේ ධම්මේසු කියලා ධම්මචක්කපවත්තන සූත්‍රේ පැහැදිලිව කියනවා පස්වග තවුසන්ට මහණෙනි මේ නුඹලා කරන දේ නෙමෙයි කියලා. ඒක පැහැදිලිව කියනවා. එතකොට බුදුන් වහන්සේ මේ නුඹලා කරන දේ නෙමෙයි කියලා පස්වග තවුසන්ට කියද්දි ඔබ හිතන්න එපා බුදුන් වහන්සේ ආයිමත් කියලා ඒකම කිව්වා කියලා. ඒකම නෙමෙයි මේ කියන්නේ. හැබැයි බැලුමට පේන්නේ ඒකම තමයි. දීගං වාස සතු දීගං අස්සසාමිති පජානාති
රස්සං වාසසතෝ රස්සං අස්සාමිති පජානාති. මේ දුක හුස්මක් කියලා මේ කෙටි හුස්මක් කියලා. දැන් ඔහොම අපි දකිනවා මේ වාක්‍යවල. ඔබ ඕක කෙලින්ම දැන් අපි භාවනා පන්තිවල දැක්කේ කෙලින්ම ඕක ගැට ගහනවා තියලා අර මේ තොලාග්‍රයට ගැට ගහලා හුස්ම වදින තැනට තියලා සති නිමිත්ත කියලා එතන අල්ලන්න යනවා. හැබැයි ඒක හරි. ඒක අල්ලුවක් නෙවෙයි. මේක හරි. මේ ක්‍රමවේදේ දැන් මේක කරන එකක් නේ. දැන් පසක තවස කාලේ බුදුන් වහන්සේත් ඕක ඒ කාලෙත් කරානේ. ඕක ඒ කාලෙත් බුදුන් වහන්සේ ඔය ගිය මගමනේ ඕක. හැබැයි ඕක නෙමෙයි බුදුන් වහන්සේ මෙතන පොරේ වෙනස් කළා මේක පෙන්වන්නේ. ඒක එකපාරට දකින්න බෑ මොකද්ද බුදුන් වහන්සේ මෙතන කරන වෙනස කියලා. හැබැයි එකපාරටම පේන්නේ පසක තවස කාලේ බුදුන් වහන්සේ අර සිද්ධාර්ථ තාපස්තුමා විදිහට කරපු භාවනාව වෙන්න ඕනේ කියලා. නෑ ඒක නෙමෙයි. නමුත් ඔබට පේන්නේ ඒක. ඔබට පේන්නේ මෙතන සති නිමිත්ත වඩනවා කියලා. ඔබට පේන්නේ මේ තොලාග්‍රය අල්ල ගන්නවා. ඊට පස්සේ තොලාග්‍රය තමයි මේ බාහිර අන්තය කියලා අල්ලගත්තා. ඊට පස්සේ සිත කියන අන්තයට යනවා කියන එක. ඔක තමයි ඔබට පේන්නේ. හැබැයි ඔබ හුස්ම දිහා බලලා හුස්ම දීර්ඝ වෙනවා කෙටි වෙනවා කියන එක හුස්ම රැල්ල අල්ලලා හුස්ම රැල්ල නොදැනෙන ස්වභාවයට යන තැන ඔබට එනවා ඔය වෙන අරමුණු එන්නේ නැතුව විතක්ක සංසිඳලා ප්‍රීති සුඛ ඒකාග්‍ර කියන ස්වභාවවල ධානාංග ටික හම්බ වෙනවා. ඊට පස්සේ ඔබ මේ සමාධිය වල හිර වෙනවා. හරි ඒක හරි. ඊට පස්සේ ඔබ ඒ තුල අවසානයේදී අර ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චාතුර්ථ ධ්‍යාන කියලා ඊට පස්සේ ධ්‍යාන වල හිර වෙලා උස්ම අර විතක්ක සංසිඳලා අර වෙන අරමුණු එන්නේ නැතුව එක අරමුණක සිත පිහිටවගෙන ඊට පස්සේ ඒ එතනත් ප්‍රීති ස්වභාවය ගිලීලා සුඛ ස්වභාවයට ගිලීලා ඒකාග්‍ර කියන ස්වභාවය තුල අර හතරවෙනි ධ්‍යානයට සම්වදිනවා. ඊට පස්සේ ඔබට තියෙන්නේ සංඥා වේදනා නිරෝධය. එතකොට නිරෝධ සමාපත්තිය ඉන්නේ. එතකොට හුස්ම නොදැස වඩේ අසංතලයේ තමයි ඉන්නේ. ඒක උතර තමයි අපි සමත භාවනාව තියෙන්නේ. ඕක තුල අන්තිමටම අසංතලයේ නොදැස භාවයට අනෙකක් තියෙනවා. හැබැයි බුදුන් වහන්සේ ඔය වචන ටිකම ඔය විදියටම හැබැයි බුදුන් වහන්සේ ඕක ටර්න් කරනවා. ඕක හරවනවා විදර්ශනාව. කොහොමද ඕක හරවන්නේ? ඕක නෙමෙයි පාත් එක. ඕකේ තමයි ගොඩක් අය යන්නේ. ගොඩක් අය ඕකේ ගිහිල්ලා ඕකේ අපිටත් කිව්වා ඕකේ අවසානයේදී නාම රූප වෙන්න එක බලන් ඉන්න එක. එහෙම නාම රූප වෙන් කරන්න බෑ. ඔබ මෙතන බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා නැවතත් පස්සක තවසන්ට ඇවිල්ලා කියලන්නේ ඒ කලින් කරපු එකම නෙමෙයි. ඒක වෙනසක් තියෙනවා. ඒක මෙන්න මේකයි. බුදුන් වහන්සේ මෙතනදී ඇත්තටම ගත්තොත් එහෙම දැන් අපි බුදුන් වහන්සේ ධර්මය අවබෝධ කරන්නේ සිත අවබෝධ කරගන්න. බුදුන් වහන්සේ මේ සිත හැදෙන හැටි අවබෝධ කරගන්න. එතනදී මේ ආයතන ටික අවබෝධ කරගන්න. ශබ්ද කොහොමද, වර්ණ කොහොමද, ගන්ධ රස පහස කොහොමද කියලා අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන බුදුන් වහන්සේ දැන් ওই පසක තවුසන්ගෙන් යනවනේ. අතහැරලා යනවනේ. ගුරුවරු අතහැරලා යනවනේ. අතහැරලා ගිහිල්ලා බුදුන් වහන්සේ ඊට පස්සේ හුදකලාව පටිසම්පාද ධර්ම මෙනෙහි කරනවා. එතකොට සිත හැදෙන හැටි මෙනෙහි කරනවා. මොකද මේ දුක එන්නේ මනුස්සයාගේ මේ සිත්විලි නිසා. මේ මනුස්සයාට මේ සිත මනුස්සයාට ඇත්තටම දුක එන්න හේතුව මේ සිතමයි. මනුස්සයා හිතන්නේ මොන විදියටද ඒ ආකාරයෙන් තමයි දුක සකස් වෙන්නේ. ඒ මනුස්සයා සිතින් දුක් විඳිනවා. ඒතර මේ දුකෙන් මිදෙන්න නම් මේ සිත අවබෝධ කරගන්නම වෙනවා. එහෙම නැතුව මගක් හම්බ වෙන්නේ නැහැ. මේ මම කියලාත් හිතනවා. මේ මට වෙනවා කියලාත් හිතනවා. එතකොට මේ අරමුණු ඇත්ත කරගෙන තමයි දුක ඇති වෙලා තියෙන්නේ. දැන් එතකොට බුදුන් වහන්සේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කරනකොට බුදුන් වහන්සේ අන්න බුද්ධ දර්ශනය අවබෝධ කරනවා. මේ දර්ශන ඥානෙ බුදුන් වහන්සේ ලෝකෙට ඉදි කරන බුද්ධ දර්ශනය කියලා. හැබැයි මේ දර්ශනය කියන්නේ විදර්ශනය. විදර්ශනය කියන එක සත්‍ය. ඉස්සලා මේක මේක ඇත්තටම ගත්තොත් සත්‍ය ඥානෙ ඇතුළට කෘත්‍ය ඥානෙ කියනකොට මේ සත්‍ය ඥානෙ කියන්නේ මේ ආනාපාන සති භාවනාව සත්‍ය ඥානට අයිති එකක් නෙමෙයි. ආනාපාන සති භාවනාව කෘත්‍ය ඥානටයි අයිති වෙන්නේ. ඒ කියන්නේ මේක ප්‍රායෝගික පැත්තේදී මේක අත්දකින්න ලැබෙන තැනේදී බුදුන් වහන්සේ ඕක පෙන්නනවා. ඕක අත්දකින්නවා. මේ ඕනම තැනක පෙන්වන්න පුළුවන්. ඉරියව් සතර ඉරියව්ම තොරව. ඕනම පරයන්කෙත් පෙන්වන්න පුළුවන්. සක්මනෙත් පෙන්වන්න පුළුවන්. ඕනම ඉරියව්වක මේක පෙන්වන්න පුළුවන්. මේක අවබෝධ කරන එක පෙන්වන්න පුළුවන්. ඒක අවබෝධ කරගත්ත දහම ඇත්තටම ආනාපාන සති භාවනාව තුළ බුදුන් වහන්සේ පෙන්වන එකක් තමයි මේ කරන්නේ. මේක පෙන්වන එකක් කරන්නේ. මේක නැතුව ආනාපාන භාවනාව වඩලා මේක අවබෝධ කරගත්ත එකක් නෙමෙයි. මෙන්න මෙතනයි පටලැවිල්ල තියෙන්නේ සමාජයේ. බුද්ධ දර්ශන ඥානය තුළ බුද්ධ දර්ශන අවබෝධය තුළ අපි ධම්ම සංගීකරණය අතර ගත්තාම ඔබට ඕනම කෙනෙකුට බලන්න පුළුවන් මේවා සර්ච් කරලා බුදුන් වහන්සේ කියනවා මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුන්සංයෝජනෝ දර්ශනයෙන් පමණ ප්‍රහාණය වේ. දර්ශනයෙන් ප්‍රහාණය වේ. දර්ශනයෙන් ප්‍රහාණය වෙන ධර්ම මොනවද කියලා අහුවත් ඒකේ තියෙන එක එක ආකාරයට. එතකොට තියෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත වල දර්ශනයෙන් ප්‍රහාණය වෙන ධම්ම කියලා. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස භාවනාවේ ප්‍රහාණය නොවේ. ඔක තමයි ඇත්ත.
ඇත්ත තමයි මේ කවුරු සෝවන් වෙන්නේ නැහැ භාවනා කරා කිය. මේක තමයි ඇත්ත. ඒක සෝවන් වෙන එක තමයි මේකේ පූර්ව භාග ප්‍රතිපදාව තුළ තියෙන්නේ. අපර භාග ප්‍රතිපදාව තුළ තමයි ආනාපාන සති භාවනාව තියෙන්නේ. ඒක පූර්ව භාග ප්‍රතිපදාව තමයි සෝතාපන්න වෙන්නේ. කවුරු සෝවන් වෙන්නේ නැහැ භාවනා කරා කිය. සෝවන් වෙන්නේ දර්ශන අවබෝධයෙන් ඒ සුතමේ ඥාණයෙන් එන්නේ. ඒ සුතමේ ඥාණය කියන්නේ ඔබ ඉස්සලා මේ සිත හැදෙන්නට අවබෝධ කරන්න ඕන. එහෙනම් සිත හැදෙන්නට අවබෝධ කරලා මෙතන දෙයක් කොහොමද හැදෙන්නේ කියලා දැකලා මෙතන ආත්මය කොහොමද හැදෙන්නේ කියලා දකින්න ඕන. එහෙම දැක්කලා ඒ ඊට පස්සේ දකින්න කෙනා එයා දන්නවා දැන් මෙතන ආත්මයක් නැහැ කියලා. එයා අවබෝධ කරනවා. ඒතර එයා මේ ආයතන ටික සකස් වෙන හැටි දකින්න ආලෝකයේ ශබ්දයේ ගන්ධ රස පහස සකස් වෙන හැටි දැකලා ඊට පස්සේ ඒව ඇත්ත නෙමෙයි කියලා දැකලා ඒවා කම්පන වේගයට ආයතන වල සකස් වෙන ඒ ආකාරය කියලා දැකලා ඒකේ විවිධාකාර සත්තුන්ට විවිධාකාර දේ සකස් වෙනවා කියලා දැකලා ඒ හැම ඒ ආයතනකම ස්වභාවය තුළ ඉත්ත කම්පනයේ සකස් වීම තුළ අර තියෙනවා කියන කම්පනය තුළ ඇත්තටම සත්‍යභාවයේ තියෙන බව ඒ සකස් වෙන ආකාරය දකිනවා. ඒ දැක්කට පස්සේ ඇත්තටම ඒකට කියන්නේ සුතමේ ඥානෙ. කල්‍යාණ මිත්‍රාගේ පණිවිඩය. එයා දකිනවා එතකොට මේක අවබෝධ කරන දහමක් මෙයා මේ මෙනෙහි කරලා මේක අවබෝධ කරගන්න. මේක කල්‍යාණ මිත්‍රාගේ පණිවිඩය. ඒ කියන්නේ මේ සද්ධර්ම ශ්‍රවණය තුළ මේක අවබෝධ වෙන්නේ. ඒකට යාට අවබෝධ වෙනවා මේ ලෝකේ ඇත්ත නෙමෙයි කියලා. ඒක අවබෝධ වෙනවා. ඒක තමයි දර්ශන ඥානය තුළ සිද්ධ වෙන්නේ. ඒකට මේ කොහොමද මේවා පේන්නේ, කොහොමද මේවා ඇහෙන්නේ, කොහොමද මේ ශබ්ද ඇහෙන්නේ, කොහොමද මේ වර්ණ පේන්නේ, කොහොමද මේ සිතුවිලි සකස් වෙන්නේ කියලා හොඳ අවබෝධයක් එනවා. ඒ අවබෝධය තුළ යාට මේ ලෝකේ ඇත්ත නෙමෙයි කියලා යාට අවබෝධ වෙනවා. මේක මායාවක් කියලා අවබෝධ වෙනවා. මෙන්න මේ අවබෝධය ඇතිව බුදුන් වහන්සේ පස්සක දවස ගාවට වඩිනවා. ඒ කියන්නේ බුද්ධත්වයට පත් වෙලා ගාශීෂ්‍ය බෝධි මූලයේ වැදියමාලිය වතුන්‍ය ත්‍රිලෝකනාථ සම්මා සම්බුද්ධ කියන ඒ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. මේ කියන පැහැදිලි කිරීම තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. සුදුසු පරිසරයක් නැතත් ඒව බාධාවක් කරගන්න නැතුව අරස උත්සාහ කරනවා මේ සත්‍ය පණිවිඩය ඒ ආකාරයෙන්ම ඇත්තටම හැමෝටම දෙන්න. ඒක ගන්න කෙනා ගනි. අපේ යුතුයකම අපි කරන්න ඕනේ. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නේ මේ ආනාපාන සති භාවනාව ඒ තුලින් නෙමෙයි. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නේ මේ දර්ශන ඥානෙ මේ සත්‍ය අවබෝධය තුලයි. ඒතකොට මේ සිත හැදෙන හැටි අවබෝධ කිරීම තුලයි ඇත්තටම මේ බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නේ. ඒක තුල ඇත්තටම බුදුන් වහන්සේ අවබෝධ කරනවා ඇත්තටම. අතර මේ 31 ලෝක ධාතුවම අවබෝධ කරනවා. අතර මේ අතරම අස කියන ආයතන සකස් වෙන හැටි, කන කියන ආයතන සකස් වෙන හැටි, මේ නාසය, දිව, කය මේවා කොහොමද මේ දැනෙන ඒවා සකස් වෙන්නේ ආයතන. ඒ වගේම මේ ආයතනින් එන ඒ ශබ්ද, වර්ණ, ගන්ධ, රස, පහස එකට එන හැටි, ඒවා සකස් වෙන හැටි, ඒවා දෙයක් වගේ දැනෙන හැටි, ඒ වගේම ඒවා ඊට පස්සේ සිතුවිලි බවට පත් වෙන හැටි, ඊට පස්සේ ඒ පුටු මේස ඇඳන් අම්මා තාත්තා ගෙවල් දොරවල් කියන ඒ සිතුවිලි ඊට පස්සේ දේවල් වෙලා ඒක තුල කොහොමද මේ එක දෙයක් වගේ දැනෙනවනේ හැම කම්පණයකටම අපි කියවනේ හැම කම්පණයකටම අපි ඒක පෙන්නුවානේ නේද? වතුරට ගලක් දානකොට බලයක් තියෙනවා. ඒ බලයත් එක්ක තමයි ඒ වලලු හැදෙන්නේ. ඒ විදිහට හැම කම්පණයකටම බලයක් උපදිනවා. ඒ උපදින බලය තමයි අතර අපිට ආලෝකයේ තියෙනවා වගේ දැනෙන්නේ. ශබ්දයේ තියෙනවා වගේ දැනෙන්නේ. එතකොට ශබ්දයේ ආලෝකයේ එකතු වෙලා හදන පුදුමේ සැඳන් සිතුවිලි තියෙනවා වගේ දැනෙන්නේ. එතකොට මේ කතාව සම්පූර්ණයෙන්ම අපි දිගහැරගෙන එනවා. එතකොට එනකොට මේ කොහොමද මේ තියෙනවා වගේ දැනෙන ඉත්ත කම්පණය එන හැටි පෙන්නනවා. එතකොට ඉත්ත කම්පණයම ආත්ම කම්පණය වෙන හැටිත් පෙන්නනවා. ඒක ඊට පස්සේ තියෙනවා වගේ දැනෙන හැටි. ඒක සාමාන්‍යයෙන් ඒ කියන්නේ ස්කන්ධ මට්ටමින් තියෙනවා වගේ දැනෙන කියන හැටි ඒ ස්කන්ධ මට්ටම පෙන්නනවා. ඊට පස්සේ පෙන්නනවා මේ ඒක කොහොමද උපාදාන මට්ටමට එන්නේ කියලා. ඒක නැවත නැවත එනකොට ඒ බලය ඊට පස්සේ තියෙනවා වගේ දැනෙන එක ඒකීයත්වයට සුඛීයත්වයට එනවා. සුඛීයත්වයට එනකොට ඒක ඊට පස්සේ අන්න ආත්ම ස්වභාවයක් වෙනවා. එතකොට ගාශිෂ්‍ය බෝධි මූලයේ වැදියමාලියම තුන්යම බුද්ධත්වයට පත් වෙන්නේ මේ දර්ශන ඥානයෙන් කියන එක ඉස්සලම තේරුම් ගන්න ඕනේ හැමෝම. එතනින් සක්කාය දිට්ඨි ප්‍රහීන වෙන්නේ මේ සත්‍ය අවබෝධය තුලයි. ඒක විදර්ශනාව එතනයි තියෙන්නේ. එතනයි විදසුන් නුවණට මේ අසු වෙන්නේ. එතනයි අපි දිට්ඨිංච අනුපගම්ම සීලව දස්සනේන සම්පන්නෝ කියලා කතා කරන්නේ. ඒතර මේ තමයි පෙරණැසු විරුද්ධාම. උබ්බේ ආංශේ ධම්මේසු කියලා මේ ලෝකෙට විවර වෙන පෙරණැසු විරුද්ධාම. මේ දහම තමයි සමාජයට ගිලිලා තියෙන්නේ. දැන් ගොඩක් වෙලාවට භික්ෂුන් වහන්සේලා හිතනවා මේ සමතේ වඩලා මේක සමතේ වඩන එක ඉස්සලා පටලවිලා ලියා ගන්න ඕනේ අපි හාමුදුරනේ. සමතේ වඩන එක ඒ කතාවට අපි එහෙම බුදුන් වහන්සේ ආනාපාන සති භාවනාව තුළ කොහොමද මේක පෙන්වන්නේ කියලා. අතරම මේක ඕනම ඉරියව්වකින් ඊට පස්සේ පෙන්වන්න පුළුවන්. හැබැයි මේක අවබෝධ වුණාට පස්සේ. ඒක මේක අවබෝධ වෙන්නේ අර දර්ශන සමාපත්තියත් එක්කයි. ඒ දර්ශන සමාපත්තිය නැතුව සත්‍ය නොදන්න එතකොට මේ ආනාපාන භාවනාව වැඩුවා කියලා කිසි කෙනෙක් නිවන් දකින්නේ නැහැ. ඒක ඉස්සෙල්ලා එතනට එන්න ඕනේ. එතන ඉස්සෙල්ලා දකින්න ඕනේ.
අතර තමයි මේකේ අතරම වැදගත්ම තැන තියෙන්නේ. ඒ කියන්නේ විනය්‍ය ලෝකයේ අවිද්‍යාව දෝමනස්සානං කායේ කායानुපස්සී විහෙරති කියලා කියනකොට මේ අපි සතර අතිපට්ඨාන සූත්‍රය අතර ගත්තාම සතර අතිපට්ඨාන සූත්‍රය පටන් ගන්නේ කොහොමද? මේ ලෝකයේ ඇත්තක් කරගත්ත කෙනෙකුට සතර අතිපට්ඨානයක් නැහැ. ඇත්තම කතාව කෘත්‍ය ඥානයක් නැහැ සත්‍ය ඥානෙ නැතුව. ඒතර මෙතන ඇත්තටම මේ ඉස්සලාම අපි හඳුනා ගන්න ඕනි තරක්. සත්‍ය ඥානෙ නැතුව කෘත්‍ය ඥානයක් නැහැ කියන එක. එතකොට බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පස්සක තවසන්ට දේශනා කරන ධම්මචක්කපවත්තන සූත්‍රයට අපි ගියාම මේක හොඳටම තේරෙනවා. ඇත්තටම බුදුන් වහන්සේ මේ පෙන්නන්නේ පෙර නොඇසු විරු දහමක් කියලා පස්සක තවසන්ට එනං අර කරපේකම නෙමෙයි. මේක ඉස්සලාම අපි හොඳින් හඳුනා ගන්න ඕනි තැන. මේ දහම තුළ තියෙන වටිනාම මේ අද වෙනකොට කාලයේ වැලිතලාවට සැකව ගිය ඒ බුද්ධ දර්ශනය. ඒ වගේම කාලයේ වැලිතලාවට සැකව ගිය බුද්ධ දර්ශනය විතරක් නෙමෙයි. අද වෙනකොට ඇත්තටම සමාජයට කෝණයක් මතුවලා තියෙනවා. ඒ තමයි මේ සැබෑම ඇත්තටම නිවන් මඟ මොකක්ද කියන එක. ඇත්තටම ගොඩක් අය සමතේ තුල හිර වෙලා ඉන්නවා. ගොඩක් අයට විදර්ශනාව ගැන අවබෝධයක් නැහැ. සමහර අය හිතනවා සමතේ වඩලා සමතේ තුල විදර්ශනාව මත වෙනකම් බලාගෙන ඉන්නවා. බුද්ධ දර්ශනය ගැන අවබෝධයක් නැහැ. සමහර අය බැලුවොත් ස්වාමීන් වහන්සේලා පවා බුද්ධ දර්ශනය ගැන දන්නේ නැහැ. බුද්ධ දර්ශනය ගැන නොදැන දර්ශන ඥානයක් නැතිව දිට්ඨිච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන තැන දස්සන සමන්නාගත නැති කිසිම භික්ෂුවක් ඉද භික්ඛවේ භික්ඛු මේ ශාසනයේ භික්ෂුවක් නොවේ. ඔබ වහන්සේලා මේක හදා ගන්න. ඔබ වහන්සේලා මේක තේරුම් ගන්න. මේ බුදුන් වහන්සේ කිව්ව ධර්මයේ මොකද්ද කියලා දන්නේ නැති කොහොමද ඔබ බෞද්ධයෙක් කියලා කියන්නේ? ඔබ කරන්නේ Hindu භාවනාවයි. ඔබ කරන්නේ අර Hindu අය කරන භාවනා ක්‍රමනේ. ඔබ බෞද්ධ භාවනාව දන්නවද? ඔබ බෞද්ධ භාවනාව ගැන දන්නවද? ඔබ Hindu භාවනාවේ බෞද්ධ භාවනාවේ වෙනස කියන්න පුළුවන්ද ඔබට? ඔබට දන්නවද මොකද්ද මේ මෙතන වෙන්නේ කියලා? ඔබ දන්නවද භාවනා පන්තියේ මොකද්ද කරන්නේ කියලා? ඔබ දන්නවද විදර්ශනා ධූරය කියන්නේ මොකක්ද කියලා? විදර්ශනා ධූරය තුල මේ අතරම මේ කාලයේ වැලිතලාවට සැඟව ගිය බුද්ධ දර්ශනය කියන්නේ පටිච්චසමුප්පාද ධර්මයේ. වෙන මොකුත් නෙමෙයි. දැන් ධර්මයේ කියලා කියනවා. දැන් බුදුන් වහන්සේගේ මහානවත් කිංචනාම ධම්මං වදේති. ධර්මයේ කියලා කියන්නේ කුමක්ද? ඒතර බුදුන් වහන්සේම කියනවා පටිච්චසමුප්පාද ධම්මේසු ධම්මං කියලා. පටිච්චසමුප්පාද ධම්මේසු ධම්මං කියනවා මොකද්ද මේ පටිච්චසමුප්පාද ධර්මයේ කියන්නේ? ආනාපානසති භාවනා කරන එකද? ඒකද පටිච්චසමුප්පාද ධර්මය කියන්නේ. මොකද්ද ඒක ධර්මයේ කියන්නේ? දැන් ධර්මයේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුවද එතකොට ආනාපානසති වඩන්නේ? ධර්මයේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව ආනාපානසතිය තුල පුළුවන්ද නිවන් දකින්න? බෞද්ධයෙක් වෙනවද? බෞද්ධයෙක්වත් වෙන්නේ නැහැ. ඒක ඉස්සර තේරුම් ගන්න ඕනේ. මේක කාටවත් දොස් කියන එකක් නෙමෙයි. කාටවත් බයින් එකක් නෙමෙයි. මේ Zoom discussion එක කරන්නේ කිසි කෙනෙක්ට අපහාස කරන්න නෙමෙයි. කිසි කෙනෙක්ට බනින්න නෙමෙයි. කිසි කෙනෙක්ට දොස් කියන්න නෙමෙයි. අපි මේක කරන්නේ යහපතකට. මේක කරන්නේ ඇත්ත දැනගන්න ඕන නිසා. සත්‍ය තුල ඔබට මේ සැනසීම උදා වෙන්නේ. ඒ නිසා මේ පැහැදිලි කිරීම කරන්නේ. වෙන අදහසකින් මේ පැහැදිලි කිරීම කරන්නේ නැහැ. ඒ හැමෝටම යහපතක් වෙන්න ඕනේ. හැමෝටම තෙරුවන් සරණ යන හැකියාව තියෙන්න ඕනේ. හොඳයි අපි ආයෙත් කතා කරමු.